ගංජා කුඩු අබින් හෂිෂ් වගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ ඒ කට්ටිය හොයනවා හිතේ නිරෝධයක්. සිතේ නිරෝධයක් හොයනවා මත්ද්‍රව්‍ය වලින්. සිතේ නිරෝධයක් හොයනවා. ඒ කට්ටියන මත්ද්‍රව්‍ය පානය කරපු වෙලාවට සිතේ නිරෝධය තියෙනවා. මත්ද්‍රව්‍ය පානය නැති වෙලාවට සිතේ නිරෝධයක් නැහැ. අප මත්ද්‍රව්‍ය පානය කරන්න. මේ මත්ද්‍රව්‍ය වල තියෙනවා සිත නිරෝධගත කිරීම කියන කොටස. ආදිබලති මත්ද්‍රව්‍ය වල තියෙනවා ඒ කොටස. ඉතින් දැන් නවරත්න මහත්තයලා සෝමවංශලා ගංගල වසන්තිලා පොඩි දරුවෝ මම හිතන්නේ බුලත් ටිකක් කන්න නැති මිනිස්සුયો ඔය තත්ත්වයට යනවා කියලා කියන්නේ කුඩු ගංජා කසිප්පු නොබී ෆ්‍රීකවන්සිස් එක චේන්ජ් කරගන්නවා කියලා කියන්නේ මානසික සුවතාවයටපත් වෙනවා කියලා කියන්නේ ඒක අති උතුම්. රාත්‍රී නිින්දෙදි ශරීරය හසු නොවන තැන. රාත්‍රී නිින්දෙදි ශරීරය හසු වෙන්නේ නැහැ සිහිනෙට සමවැදුනයින් පස්සේ.